අයිබෝවන් මේ කතාවේ නම කොහොමද මේ මිනිසුන් ගොනුන් වෙන්නේ කියලා. මේ පොඩි ළමයිගේ කතාවක්. ඒක ගමක හිටියා යුද ඍෂි කියලා නම. ඒ ළමයාගේ නම තේරෙනවා මේ ළමයා බොහොම ගැටුම් වලට බර ළමෙක් කියලා. ඒ ළමයාගේ අතේ හැම වෙලාවෙම දුන්නක් සහ ඊතලයක් තිබුණා. ඒ දුන්නක් ඉස්සලා කැල්ලමයි සෙල්ලමට හදාගත්ත උණප උඹට පතුල හදාගත්ත දුන්නක් ඊතලයක්. ඉතින් මේ ළමයා හැමතැනම ඇවිදින ගමන් මේ ළමයාගේ නරක විනෝදාංශයක් තිබුණා. මේ නරක විනෝදාංශ කියන්නේ මේ ළමයා සත්තුන්ට ඉන්නතන් කුරුල්ලන්ට මේ ඊතලෙන් විදලා උන්ට රිදවලා සතුට වෙන එක තමයි ළමයාගේ කැමැත්ත. විනෝදාංශ. ඉතින් මේ ළමයා කොහොම ගමේ පාරේකින් දවසක් යනකොට ඉන්නවා මේ හරකයක් මේ හරකා මේ දෙන තමන්ගේ පැටවත් එක්ක ඉන්නවා. පැටවා ඊටාම සතුටෙන් සෙල්ලම් කරමින් ඉන්නවා අම්මලා. ඉතින් මේ පැටවා දැකපු ගමන්ම මෙයාගේ මේ නරක පුරුද්ද යුද ඍෂිගේ මතුවෙලා දුන්නට ඊතලයක් දාලා ඇදලා අර වසු පැටවට විදිනවා. වසු පැටවට හොඳටම රිදෙනවා. ඒ වගේම පුංචි තුවාලෙකුත් හැදෙනවා. ඉතින් අම්මා ළඟට ගිහින් අඬමින් මේ ගැන වසු පැටව පැමිණි කරනවා. අම්මා ඉතින් පොඩි වසු පුතා සුරතල් කරමින් කියනවා, පුතේ ඔය කොළුවා හරකෙක් වෙන්නයි යන්නේ. ඔය කොළුවට අං නැති නිසා තමයි ඔය වැඩේ ඌ කරන්නේ. හිත අනිත් අං ආවට පස්සේ ඉතින් ඕක කරන එක නෑ කියලා කියනවා. මේ යුද ඍෂිට මේ කතාව ඇහෙනවා මේ හරකා කියන්නේ. ඒ හින්දා යුද ඍෂි මීදෙල් ළඟට ගිහිල්ලා අහනවා කොහොමද මං හරකෙක් වෙන්නේ කියලා. මීදෙන හොඳ උපහාස විදියට hina වෙලා මෙහෙම කියනවා. මේ අපි හරක් ඉන්නවනේ. හරක්ට අං තියෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් ආපු ගමන් අපි අං වලින් පුරු ඇනලා තමයි අනික් එකාට ඇනලා රිදෝලා තමයි අපි අපේ ප්‍රශ්න විසඳ ගන්න. ඔයගොල්ලන්ට අං නැහැනේ. අං නැති නිසා තමයි ඔයගොල්ලෝ ආයුධ පාවිච්චි කරලා අනික් අයට රිදවන්නේ. ඉතින් ඔයාට අං ආවොත් මේ ඔයා එහෙම කරන එකක් නැහැ කියලා මේ දෙන යුද ඍෂිට කියනවා. යුද ඍෂිට ඒ වෙලාවේ තේරුම් යනවා ඇත්තටම මේ තිරිසනුන් වගේ අපි මොකටද මේ අනික් සත්තුන්ට රිදවන්නේ තිරිසනුන් අං පාවිච්චි කරලා රිදවනවා වගේ කියලා. ඉතින් මෙහෙම තේරිලා මින් මතුවට යුද ඍෂි කියන පුංචි දරුවා හොඳ ළමුෙක් වෙනවා. මේක තමයි කතාව. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.